සුබ දවසක් හැම දිනකටම. කුරුඳු ඉඩමක කුරුඳු සිටුවීමෙන් පසුව මූලිකව පොහොර යොදන අවස්ථාව. මේක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. මොනවද යොදන පොහොර යොදන ආකාරය, පොහොර අපි කලවම් කරන අනුපාතය, මෙන්න මේ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. එතකොට මූලිකව අපි මේ ඉඩම කුරුඳු හිටවලා දැන් මාස 2ක් වෙනවා. අද තමයි අපි පළවෙනි වරට පොහොර යොදීම සිද්ධ කරන්න හදන්නේ. එතකොට මෙතනදී මම පැහැදිලිව කියලා දෙනවා යොදන පොහොර වර්ග මොනවද? ඒ වගේම පොහොර යොදන ආකාරය, පොහොර යොදන ප්‍රමාණය, පැලවලට පොහොර යොදිය යුතු කාලය. ගොඩක් හොඳ වීඩියෝ එකක්. ඒක නිසා මේක අවසාන වෙනකන් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. හරි. මේ තියෙන්නේ අපි මේ ඉදමට පාවිච්චි කරන්න හදන පොහොර වර්ග. මෙතන යූරියා, මඩ පොහොර, ඒ වගේම රතු කුඩු කියලා හඳුන්වන පොහොර වර්ගය තියෙනවා. ඒ කියන්නේ යූරියා, MOP සහ PSP කියන පොහොර වර්ග තුන. මේක වෙලද બોලේ සුලභව ලබා ගන්න පුළුවන් පොහොර වර්ග තුනක්. මේ පොහොර වර්ග තුන කලවම් කර යෙදීමේදී වාසි රසක් අපිට හම්බ වෙනවා. අපිට මුලින්ම මේ ගහ වර්ධනය කරගන්න, එතකොට පසට හොඳට මුලින් මුල් අද්දවා ගන්න, මේ කරුණු හැම දෙයකටම හරියන විදිහට තමයි මේ පොහොර මිශ්‍රණය සකස් කරගන්නේ. එතකොට එකට එක අනුපාතයට මෙන්න මේ විදිහට මේ පොහොර අපි හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේ වගේ පොහොර මිශ්‍රණයක් යොදපුවම අපිට ඇත්තටම මාස 3ක් වගේ කාලයකදී ගහේ ලොකු වර්ධනයක් දැක ගන්න පුළුවන් වෙනවා. මේක මුලින්ම කුරුඳු වගා කරන මහත්තුරුන් තියෙන ලොකු ප්‍රශ්නයක්. කොහොමද මුලින්ම පොහොර යොදන්නේ සහ මොනවද යොදන පොහොර? ඒක පැහැදිලිව ගොඩක් දෙනෙක් සඳහන් කරන්නේ නැහැ. හරි, අපි දැන් ශේෂ්ත්‍රයට ගිහිල්ලා පොහොර යොදන ආකාරය බලමු. මේ තියෙනවි මාස 2කට කලින් ශේෂ්ත්‍රයේ සිටුවාගත් පැල. එතකොට මෙන්න මේ ප්‍රමාණයේ පැලවලට තමයි අපි දැන් අද පොහොර යොදන්න බලාපොරොත්තු වෙන්නේ. මේක අඟල් 11ක් 12ක් පමණ උස පැල තමයි මේ තියෙන්නේ. එතකොට මුලින්ම අපි මේක හොඳට වල් නෙලලා මෙන්න මේ විදිහේ පොඩි කාණුවක් ගහ වටේට උඩ පැත්තට වෙන්න, මේක බෑම් සයිඩ් මන්න උඩ පැත්තට වෙන්න මෙන්න මේ වගේ කාණුවක් සකසා ගන්න ඕනේ. එතකොට මේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පැල කාලේදී පැල වර්ධනය වෙනකොට මේ කම්බිලි පණුවාගෙන් සිදුවන හානිය. මෙන්න මේ හානිය වළක්වා ගන්න අපි මේකට මේ පැල සිටවන අවස්ථාවේදී ගෙන්දගම් එක් කරා නැත්නම් මේ කම්බිලි පණුව මේ කුඩා ගස්වල මුල් කනවා. එතකොට මේ පඳුර සම්පූර්ණයෙන්ම මැරෙනවා. ඒක වළක්වා ගන්න අපි ගෙන්දගම් ග්‍රෑම් 10ක් පමණ එක වලකට අපි එකතු කරමු මේ පැල සිටුවීම කරන අවස්ථාවේදී. මේ පැල සම්පූර්ණයෙන්ම මැරෙනවා මේ කම්බිලි පණුවේ හානිය නිසා. මෙන්න මේ විදිහට අපි මේ හාරගත්ත වලවල් වලට ගෙන්දගම් ග්‍රෑම් 10ක් පමණ ගිනි පෙට්ටි පියන එකක් ප්‍රමාණයක් එක් කරගත්තා. ඒ නිසා මේ පැල වලට හානියක් සිද්ධ වෙලා නැහැ. මාස 2ක් ගිහිලත් ඔයගලන්ට පේන ඇති හොඳට දළු දාලා හැදිලා තියෙනවා. එතකොට අපි හදාගත්ත පොහොර මිශ්‍රණය මේ විදිහට මේ අපි ගහට උඩ පැත්තෙන්, ඒ කියන්නේ බෑම් සහිත පැත්ත ගත්තාම මෙතනින් උඩ පැත්තෙන් මේ වගේ ගහේ සිට අඟල් 6ක පමණ ප්‍රමාණයක් ඈතින් තමයි පොහොර යදීම සිද්ධ කරන්නේ. ගහ මුලට පොහොර යොදන්නේ නැහැ. එහෙම වුණත් ගහට හානියක් වෙන්න ඉඩ තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට උඩ පැත්තෙන් ග්‍රෑම් 10ක් 15ක් අතර ප්‍රමාණයක් මෙන්න මේ විදිහට අපේ පොහොර මිශ්‍රණය දාලා අපි මෙන්න මේ විදිහට මේ පස් ටික වහ ගන්නවා. එතකොට වර්ෂාවකදී වුණත් මේක හොදගෙන යන එක වලකිනවා. මාස 3ක වම කාලයකින් ලොකු වර්ධනයක් අපිට දැක ගන්න පුළුවන්. මාස 3ක වගේ කාලයකට පස්සේ මම නැවතත් ඔයගොල්ලන්ට මේ පොහොර යොදෝ පැලවල ප්‍රමාණය පෙන්වන්නම්. ඇත්තටම මේකෙදී වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න. මමත් උත්තර දෙන්නම් මේ හැම දෙයකටම. ඔයගොල්ලන්ගේ දැනුම තියෙනවා නම් මේකත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න.
ලයික් කරන්න, අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. තව මොකක්ද ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. අපි තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳගමු. මේක මුලින්ම වගා කරන මහත්තුරු. බොහොම ස්තුතියි.